හරි? බිඳුවේ මැද හරි. හරි? ඒකේ තියෙන්නේ මොකක් හරි මේ ලව් එක ගේස් එකක් තියෙන්නේ හරි අපිට වැඩක් නැහැ ලව් ගේස් එක හරි. එතකොට මේ ඇවිල්ලා රැප් එකේ තමයි ඉතින් රැප් එකක් සම්බන්ධ වෙන එයා ලිව්වද කියලා මම දන්නේ නැහැ. ළමංගම ලිව්වා කියලා ලිව්වද කියලා නැත්තම් අපි ගියා හදාගත්ත එකක් දන්නේ නැහැ. නමුත් ඒකේ තියෙනවා මෙහෙම අදහසක්. දිලිසෙන කරුවල අපිව මැව්වා අර කරුව නුඹ අර කරුව මම ඇත බලාගෙන නුඹ ආකාශයට කිව්වා ඒත් නුඹ මහා පරතරය අතරක ඇති දුර ආලෝක වර්ෂ නුඹ දකින්නේ අද මගේ අතීතය නිවි නිවිද වෙන්නේ මගේ අතීතය එයා මම හොයාගනිද්දි දුර කරු වෙලා කඩපුවර හරි මෙන්න මේ මැද හරි මේ රැප් එකේ තියෙන අනිත් ටික අපිට වැඩක් නැහැ හරි මේ ඊළඟට කියනවා අර තරුව නුඹ මේ තරුව මම නේ අර තරුව ඔයා මේ තරුව මං කියලා කියන දුර කියනවා නෙමෙයි ඊට පස්සේ කියනවා ඈත බලාගෙන නුඹ ආකාශයට කිව්වේ වැඩ නැහැ ඒ නුඹ මා කරදරය අතරක ඇති දුර ආලෝක වර්ෂ හරිනේ කියන්නේ තරු දෙකක් දැන් ඔයා මේ තරුව නම් මම මේ තරුව නම් මේ තරු දෙක අතර දුර ආලෝක වර්ෂ ගන්නන්නේ හරි කතන්දරේ හරි ඊට පස්සේ කියනවා නුඹ දකින්නේ අද මගේ අතීතය ඒ කතාව ගැලපෙනවා. දැන් මේ තරුව ඔයා මේ තරුව මම නම් මම අර තරුව දිහා බැලුවම මට පේන අතීතය. ඊට පස්සේ කියන්නේ නිවි නිවි දැවෙන්නේ මගේ අතීතය. හරිනේ කතන්දරේ. දැන් මේ තරුව දෙක අතර ආලෝක වර්ෂ ගානක දුරක් තියෙනවා නම් මේ තරුවේ ඉඳන්ගෙන ආලෝකයේ මේ තරුවට එන්න අවුරුදු ගානක් යනවා. හරි ආලෝකයට අවුරුදු ගානක් යනවනේ. එතකොට මෙයා දැන් මෙයා මේ තරුව දිහා බැලුවොත් දැන් දෙක තරු දෙකක් තරු බලන්නේ කවුද දිහා හරි මේ තරුව මම එයා අර තරුව අරයා මේ තරුව අර තරුව දිහා බැලුවම මෙයාගේ හැට ආලෝකයේ වැටෙන දැන් අර තරුව පේනවනේ එතකොට එයාට පේන්නේ දැන් මේ උප ආලෝකේ නෙවෙයි මෙයා අවුරුදු ගානක් කලින් විදුත් කරපු ආලෝකේ තමයි පේන්නේ එතකොට මෙයාට මේ පේන්නේ අර තරුව අවුරුදු ගානක් කලින් විදුත් කරපු ආලෝකේ තමයි පේන්නේ එතකොට ඇත්තටම මෙයාට පේන්නේ අතීතේ තමයි පේන්නේ ඔයා රැයට එළියට ගිහිල්ලා අපි කලින් ගිහලා සමානන්න. රැයට එළියට ගිහිල්ලා ආස බැලුවම ඔයාට පේන්නේ වර්තමානයේ නෙමෙයි. අතීතේ පේන්නේ. ඉස්සර තරුවලින් ආපු අවුරුදු ගානකින් ආපු ආලෝකය තමයි පේන්නේ. එක එක කාල කරාවල ආපු පේන්නේ. එක තරුවකින් මේ අවුරුදු 10ක විතර කලින් ආපු එකක්, අවුරුදු 20 ගානකින් ආපු එකක්. ඕම මේ පේන තරුවලින් ආපු ආලෝකය එක වෙලාවෙදී ආපු නෙමෙයි ඔයාට පේන්නේ. එක එක කාල කරාවල තමයි පේන්නේ. අතීතයේදී ආපු තමයි පේන්නේ. හරි එතකොට මේ තව දැන් මම උතන ඉවරයි තව කැලලක් පල්ලයට හරි දැන් මේ ලව් එකක් කියන්නේ මේක හරි මොකක් හරි පුතේ කාලේ මොකක් සීන් එකක් වෙන්නේ මේ තියෙන එකේ මතකෙට එනා මතකේ වියෝවක් බව දැනගම මොකක්ද කියලා ඒක තේරුම්න්නේ හරි ඕවත් කොහොම ගිහිල්ලා දැන් අන්තිමට කියනවා දැන් ඒත් අපි ඉඳලකුන්නේ තේරුම්න්නේ එවනේ වෙන ආදරේ තේරුම්න්නේ මාව හේතුනේ මම හේතුනේ මාව ඔයා මාව හොයාගත්ති දුර තනි දුර තරු වෙලා කළු පුවර. හරි ඒ කියන්නේ දැන් මෙයා මේක ඔයාගෙන එද්දි තරුවක් කරනම රතියෝදේ කියනවා. රතියෝදේ ඊට පස්සේ කළු පුවරයක්. මෙයා ඔයාගෙන එද්දි තරුව මැරිලා කළු පුවරෙකුත් වෙලා ඉවරයි කියලා කියනවා. හරි බාහිර හරි රසන බෞද්ධ විද්‍යාව කතාවක් තියෙන මේ එකක්. සමහරක් වෙලාවට මෙහෙමත් වෙන්න පුළුවන්. මෙයාව පෙවුනට දැන් එයා මැරලා වෙන්නත් පුළුවන්. එයි අපිට පේන තරුත් එහෙමයි. සමහර ඒවා තියෙනවා ඒ මැරිලා අවුරුදු ගාණක් වෙනවා. හැබැයි අපිට තාම පේනවා. ඌ දැන් මැරිලා ඌ දැන් කළු පොරේ හැබැයි අපිට තාම පේනවා. එයි එයාගේ නම් දැන් අවුරුදු ගාණකට කලින් ආපුවට පේන්නේ. ඌ මැරිලා හැබැයි තාම අපිට පේනවා. ඒ වගේ සිද්ධියක් මේ කියන්නේ. මෙයාට පේනවා ඌ මැරිලා වෙන්න පුළුවන්. වැඩේ බෑනේ.